මම මේ රැඳී ඉන්නේ ගාල්ල නගරයේ මොරගොඩ ආසන්න ප්‍රදේශයේ. මේ ස්ථානයෙන් සැකසූ පාරක් තියෙනවා ඇලයිනේ. මේක ඉතාමත්ම සුන්දර පරිසරයක්. ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන ඉතාමත්ම වැදගත් පරිසර පද්ධතියක්. මේ මොරගොඩ ඇල ආසන්නයෙන් වැටලා තියෙන මොරගොඩ ඇල මාර්ගය අවට ඉඩ තියෙන තැනකට ගාල්ලේ කිසියම් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් කුණු තොගයක් ගෙනල්ලා දාලා තියෙනවා. මේ කුණු ගොඩේ තියෙන්නේ තනිකරම කුකුලන් මරලා ඉතුරු වෙන අවශේෂ. එහෙමනම් මේක ගෙනල්ලා දාලා තියෙන්නේ ගාල්ලේ මහා පරිමාණයෙන් කුකුල් මස් වෙළඳාමේ නිරත වෙන කිසියම් පිරිසක් විසින්. මේ පුද්ගලයා හෝ පුද්ගලයන් කවුද කියලා හොයාගන්න එක ගාල්ල මහනගර සභාවටත් ගාල්ලේ පොලිසියටත් අමාරු දෙයක් නෙවෙයි. ඒකට මම පුංචි උත්තරයක් දෙන්නම්. මේ මාර්ගයේ දෙපැත්තම ප්‍රවේශ මාර්ගයන් වල CCTV කැමරා තියෙනවා. මේ CCTV කැමරා පරීක්ෂා කරලා බැලුවා නම් මෙතෙන්ට ලොරියකින් මේ කහලගොඩ ගෙනල්ලා දැම්මේ කවුද කියලා හොයාගන්න පුළුවන්. අපි ගාල්ල මහනගර සභාවේ අලුත් පාලන අධිකාරියනුත් ඒ වගේම පරිසර පොලිසියනුත් ඉල්ලා හිටනවා මේ වගේ පරිසරයේ කැත කරන අයට නිසි දඬුවම් දෙන්න කියලා.